නාරායනපිල්ල සිවානන්දරාජා මම කළඹ උතුරු කොළඹේ නියෝජිතයෙක් කෙනෙක් ජාතික ජනබලවේගයක නියෝජිතයෙක් කෙනෙක් මට බිස්නස් වාගේ තියෙනවා එතන ව්‍යාපාරත් කරනවා ඊට අමතරව මගේ කසන් සිස්ටර් එකේ এডুকেෂන් සෙන්ටර් එකේ තියෙනවා කොටහේන ඒක අවුරුදු 70 අපි දිගටම කරනවා මගේ කසන් සිස්ටර් ඉඳලා කරනවා දැන් තියෙන ප්‍රශ්නේ මොනවද ඒ ළමයා කෙනකොට මට ගොඩක් විරෝධය ඉන්නවා මෙතන ක්ලාස් කරන්න පුළුවන් තැනට විරෝධය ඉන්නවා මම දන්නවා ඒ ළමයා මෙතන මේ මම හිතන්නේ ජනවරි 18 වෙනිදා මම පස්සේ තමයි දැනගත්තා එයාගේ ඇප්ලිකේෂන් ෆෝම් එක ජනවරි 18 වෙනිදා ජොයින් කරලා තියපු ළමයා ජනවරි 18 ජොයින් කරපු ළමයා පළවෙනි සතියේම එයාට අසරීප සතිය වුණා ඒ අසරීප සතිය කනට ණයට ඒ දෙකම එයාගේ ලේ ඇවිල්ලා තිබ්බා ක්ලාස් 7 හරිද ඒ ක්ලාස් 7 මාස්ටර් ඔක්කොම දන්නවා ටැමිල් ක්ලාස් එකේ ඒ ලේ ඇවිල්ලා තියෙනකොට මාස්ටර්ස් ස්ටුඩන්ට්ස් ඔක්කොම ඉඳලා එයාට ඔක්කොම සුද්ධ කරලා එයා මූණ හොදලා තාත්තාට මේ අපේ ක්ලාස් ටීචර් දෙමළ ගුණ ගන්න ක්ලාස් ටීචර් එයාව තාත්තා අඬ ගාලා තාත්තාට බාර දීලා තියෙනවා ඒ ළමයාව දෙවෙනි සතිය ආවා එයා එනවා සෙනසුරාදා ඉරිදා විතර තමයි ක්ලාස් එක ගන්න එනවා ඒ සබ්ජෙක්ට් දෙකක් තමයි ළමයා මේ එතන මබේ ආයතනයේ රාජ්‍යස්තරී ආයතනයේ එයා ගන්නවා මේ ළමයා එනකොට දෙවෙනි සතියක් ආවා දෙවෙනි සතියක් ආනකොට ඒක සෙනසුරාදා හරි ඉරිදා හරි ඒ වාගේ එයා ෆිට් එක ඇවිල්ලා ක්ලාස් ඇතුලේ වැටලා ක්ලාස් ඇතුලේ වැටලපඩ පස්සේ එයා මේස උඩ නිදාගත්තා ඊට පස්සේ එයාගේ ඉන්න ළමයා දෙන්නෙක් කිව්වා මෙයාගේ ගෙදර දන්නවා අපි මෙයාගේ ගෙදර දන්නවා අපි ගිහිලා ඒක බාර දෙන්න අම්මට තාත්තා බාර දෙන්න කියලා දෙවෙනි සතියේ ඒක උනේ මම දන්නේ ඒ සිද්ධියේ මම දන්නේ ඒක පස්සේ තමයි එක දවසේ කතා කරනකොට සර් කිව්වා ඒක ළමයා අලුත් එක්කෙනෙක් අවිලා ඉන්නවා සති දෙකම ආපු දවසේ දෙකම එයාට සනිප නැත තමයි ඉන්නවා පව් කියලා මට කිව්වා හරිද මම කවුද කියලා දන්නේ හිංගමන්ද එයා නම මොනවත් කිව්වේ නැහැ ඒක මම දන්නේත් නැහැ හරිද ඒක 1000ක් ගාන එනකොට ළමයා කවුද කියලා දන්නේ නැහනේ 1000 ගාව වැඩියෙන් තියෙනවා ඒක අපේ මේ ආයතනයේ ඊට පස්සේ තුන්වෙනි සතියේ මම හිතන්නේ ඊට පස්සේ වුණා තුන්වෙනි සතියේ February 2nd වීද 15 මම 15 මම හිත 15 වෙන්න ඇති 15 ඉස්සරහා ඒක පේරන්ට් කෙනෙක් එළියේ ඉඳලා සර් මේ ළමයා පොඩක් බලන්න කියලා කිව්වා ඒක ක්ලාස් රූම් එකේ පිටිපස්සේ ඉන්න වෙයිටිං සෙක්ෂන් එකේ ඒක ක්ලාස් එකේ සම්බන්ධ වෙන ඒක වෙනම සෙක්ෂන් එකේ වෙයිටිං සෙක්ෂන් එකට මෙයා තනියම හිටියා හරිද මෙයා තනියම හිටියා එතන එනකොට මම කිව්වා ළමයා මොනවද මෙතන තනියම ඉන්නවා නෑ සර් මම මේ වෙලාව 5ට මගේ තමිල් ක්ලාස් තියෙනවා ඒකට යන්න ඉන්නවා මෙතන තනියම ඉන්න එපා ළමයා ඔයා එතන ගිහිලා ඉස්සරහ ගිහිලා එතන වෙයිටිං ක්ලාස් රූම් ළමයා ඉන්න තැනට වාඩි වෙලා ඉන්න කියලා මම කිව්වා ඊට පස්සේ ඒ ළමයා කතා කරනකොට පොඩි බොඩි ෆිට් එක නැති වුණා මම දැක්කා බොඩි ෆිට් එක නැතිවට පොඩි දඟලනවා එයාට ෆිට් භාගේ ළඟ දඟලනවා ඊට පස්සේ පොඩි ෆිට් භාගේ නැති වෙනකොට මම කිව්වා ළමයා ගිහිලා අපේ රිසෙප්ෂන් එකේ ටෙලිෆෝන් තියෙනවා ඒක අර අම්මාව එන්න කියන්නේ එන්න ගිහලා පස්සේ මම අනිත් 5 o'clock ක්ලාස් එකේ මේක පටන් ගත්තා. එනකොට මම ඒ පැත්තේ ගියනකොට මේ ළමයා ගිහිලා පිටිවස කුටුවට වාඩි වෙලා හිටියා. හරිද? ඒක අන්තිමටම දැක්කේ. ඊට පස්සේ අම්මා පෑ භාගය ඇතුලේ ආවා ක්ලාස් එකේ. මෙයා ළමයා අරන් යන්න. මම අම්මට කිව්වා මේක අසනීප තත්ත්වයක ගර්ල් එකක් ඉන්නවා. හරිද? ඒ වගේ මෙතන එනවා නම්. හරිද? එයා ෆිට් එක නැතුව ඉන්නවා. එයා එවනවන මොනවතරි අපේ ක්ලාස් රූම් එකේ ක්ලාස් එකේ වුණා නම් අපි තමයි වහක් කියන්න ඕන ඔක්කොමට. හරිද? ඒ නිසා කරුණා කළා මේ ළමයාව ගෙදර අරන් ගිහිලා හොඳට සනිප කරලා එවන්න කියලා. ඊට පස්සේ මම මේ ආවිලා තියනවාද නැත්නම් ක්ලාස් කරනවාද ආවාද නැත්නම් කියලා මම දන්නේ නැහැ. ළඟදී මට ආරංචි වුණා මම හිතන්නේ 30 අප්‍රේල් 30 වෙනකම්. මට ආරංචිය 30 පළවෙනිදා මට ආරංචි වුණා මේ එක ළමයා ක්ලාස් එක ආපු ළමයා කෙනෙක් හරිද? ඉස්සලා මාස 3ට ඉස්සලා පෙබ්‍රවරි මාසේ නවතින එක්කෙනෙක් හරිද අප්‍රේල් මාස 30 වෙනිදා 29 වෙනිදා එයා සූසයිඩ් වුණා කියලා මට ආරංචි එකේ හරිද ඒක කවුද කියලා දන්නේ මම මෙයාට නම දන්නේ කවුද දන්නේ ඊට පස්සේ පෞගේ දවස් දෙකකින් තුනෙන් පස්සේ තමයි ආරංචි වුණා මගේ නම දාලා මම එළියට දැම්මා එයාව හරිද ඒ නිසා ඒ මානසිකෙන් තමයි එයා සූසයිඩ් වුණා ඒ රාමනාද මාස්ක් ස්කූල් එකේ සම්බන්ධය තිබ්බ ඒ සම්බන්ධය කතා කරලා මම ක්ලාස් එක එළියට දාලා තියෙනවා තමයි මාව
මේක සූසයිඩ් වුණා කියලා මට කතාව සෝෂල් මීඩියාව දැනගත්තා. මේක තමයි සිද්ධෙක් වුණේ. දැන් සෝෂල් මීඩියා බලනකොට පොලිටිකල් මම කොළඹේ මේ ජාතික ජනබලයේ දෙමළ එක්කෙනෙක් විතර මම ඉන්නවා. ගොඩාක් කාලේ ඉඳලා ඉන්නවා මෙතන කාලේ. මෙතන ජාතික ජනබලවේගයේ උතුරු කොළඹේ නියෝජිතය. හරිද? විදාක සභාවේ ඉන්නවා ජාතික ජනබලවේගයේ. මේක මඩ ගන්න ඕන කියලා මෙතන මාව මේ දේශපාලන අයින් කරන්න ඕන කියලා ඔක්කොම දේශපාලන එකතු කරලා හරිද? එකතු කරලා මේක ගොඩාක් මඩ දාලා තියෙනවා. මගේ පින්තූර දාලා හරිද? මගේ මේ ජාතික ජනබලයේ මේ ලාංච් එක දාලා ලක්ෂණ මේක දාලා ඔක්කොම දාලා මගේ ඔක්කොම දාලා තියෙනවා. හැමෝම අමතිය කෙනෙක් නියෝජ්‍ය අමතිය කෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඉන්න ෆොටෝස් ඔක්කොම දාලා මේ වගේ එක්කෙනෙක් තියලා මේ වගේ එක්කෙනෙක් මේ පක්ෂයට අරන් තියෙනවා මේ වගේ එක්කෙනෙක්ට ඡන්ද දාලා තියෙනවා කියලා මට ගොඩක් මඩ දාලා තියෙනවා. ඊට අමතරව මේ ටියුෂන් ක්ලාස් සෙන්ටර් එකේ ඒ ටියුෂන් ක්ලාස් එකේ අවුරුදු 70ක් තියෙනවා. ඒක පරණ ක්ලාස් එකේ. මෙච්චර කාලේ ඉන්න ටියුෂන් එකේ ඒකලාගේ සමහරවලට පිටිපස්සේ ඉන්න වෙන ආයතනය ඉඳලා මේක උස්සනවා කියලා මට සැකපිට තියෙනවා. ඒ කියන්නේ එතකොට ඔබතුමා මවට කීල්ල කතා කරලා කිව්වේ දුවගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් පමණයි. කලින් වෙච්ච සිද්ධියක් ගැන නෑ මම දන්නේ නෑ. මම ආරංචි වුණා ඒක තියෙනවා කියලා. මම මේ ගර්ල් කියලා දන්නේ නෑ. මේක එක්කෙනෙක් එනවා නම් දැනගන්න පුළුවන්. අනිත් එක මේක 1000ක වැඩි ඉන්න ළමයාගේ කොහමද මම දැනගන්න පුළුවන්. ඒතර භාගයට වැඩි මේ ගෑණි ළමයි තමයි එනවා. හරිද? අනිත් එක තව එකක් තියෙනකොට මේක නම තියෙනවා නම් මට තියාගන්න පුළුවන්. මම ඇච්චර අනිත් එක ඒ ආයතනයේ ක්ලාස් එකේ මම දවසට පැය භාගයක් තමයි අතුලේ ගිහිලා එනවා. මම ඉන්නෙත් නැහැ. මගේ දේශපාලන වැඩ කරනවා. මගේ මේ අනිත් එක මේ තව එකක් තියෙනවා මගේ බිස්නස් එකේ බලනවා. තව මේ මිනිස්සුගේ සෝෂල් සර්විස් එකේ සෝෂල් වැඩ කරනවා මම එක්කෙනෙක්. ඒ කියන්නේ ඔබතුමා මේක කෙලින්ම ඒ කියන්නේ මේ මෙයාලා ඔයාලට චෝදනා කරන්නේ ඔබතුමා ළමයි ඉස්සරහා මේ ළමයාට අපහාස කරන විදිහේ ප්‍රකාශයක් කරලා තියෙන. ඒක ඔබතුමා ඒක පිළිගන්නේ නෑ පිළිගන්නේ නෑ. අනිත් එක මම ක්ලාස් රූම් එකේ අතුලෙන් ගියෙත් නෑ. මේ ක්ලාස් රූම් එකේ වෙනම තියෙනවා. රිසෙප්ෂන් එකේ වෙනම තියෙනවා. මම මගේ ටේබල් එකේ වෙනම තියෙනවා. රිසෙප්ෂන් එකේ තියෙනකොට ක්ලාස් රූම් එකේ මීටර් 100ක් තියෙනවා නම් ඒක සර් ඉන්නවා. දැන් සර් එකේ මම මේ සාක්ෂික දෙන්න කියලා කියනවා. ඒ ක්ලාස් රූම් එකේ මම අවිලා තියෙනවා. මෙච්චර කාලේ මම අවුරුදු 30 35 මේ සේවය කරනවා. එතන මේ කෝඩිනේට් කරනවා එතන. කවදාත් හරි එක සැරයක් හරි මම ක්ලාස් රූම් එකේ ගිහිල්ලා ළමයාත් එක්ක බැලුවත් නැහැ කතා කරලත් නැහැ.